guys, welcome back to my YouTube channel. So, I'm going to vlog එක කරන්න කියලා ගෝස් අපි අද අපව ගොඩ කාලයකට පස්සේ ඒ කැම්පස් එකට ආවා. මෙතන එක්කෙනෙක් කෝල්ස් ගන්නවා මට පුදුම කරදරයක් මේ මෙතනටත් ඇවිත් එයා ඔෆිස් එකකට තමයි කතා කරන්නේ. so ඉතින් මට හිතුණාද අපිට කවදා හරි දවසක වෙලෙකක් විදිහට බලන්න පුළුවන් නේද කියලා. vlog එක කරන්න හිතුවා අපි බලමු අද කොහොමද වෙන්නේ කියලා. ඉතින් අද දැන් කියනවා කැම්පස් එකට vlog එක ගන්න because අපිට presentation තියෙනවා February 21. so inside ඉතින් අපි බලමු අද මොකද වෙන්නේ කියලා. ඉතින් මට කිව්වා right now මම දැන් ලෑස්තිලා ගොඩක් කාලේ ඔයාලා මගේ vlogs බලනවා නම් දන්නවා හැමදාම මේ මගේ මේ පරපින් කවුද කියලා මේ තාම අදිනවා මට පෙන්නන්න බෑ මේක තාම අදිනවා මේ එතකොට මේ අනිත් එක්කෙනා මේ ඒත් පෙන්නන්න අමාරුයි මේ තාම ඉතින් ලෑස්තිලා දැන් වෙලා වැඩි කියලා දැන් ඇත්තටම ලහයන් බඩගිනි කාලක් නැහැ මේ සෝ ඉන්නවා මගේ ඊට මිත්‍රයා ඉතින් අද මොකද කරන්නේ අද මේ කැමති මේ අය අනේ කොල්ලෙක් බලන්න නේද නේ මං ගත්තේ නෑ උඩේ අයින් කරනකො එහෙම මේ කැම්පස් එක දැන් දිනුනම මේ උඩේ කැම්පස් එක දිනුනම පවිත්‍ර සීනක් තියෙනවා ඔන්න ඉතින් ඊට පස්සේ අපි ක්ලොක් එක ගත්තා. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් ඕනම කෙනෙක් ක්ලොක් එක ගත්තාම ඔය වගේ normal videos කරනවානේ. videos කරා but අන්තිමට videos හදන්න තරම් මට කලොකේෂන් එකකට videos ගන්න බැරි වුණා. how sad. so guys ක්ලොක් එක හදලා ඒ මදි ගන්න විතරක් දාන්න. so අපි දැන් යන්න හදන්නේ. ඉතින් අර මේ vlog එකේ ඉස්සරයි අපි ආය හමුවෙමු කලොකේෂන් වලට. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. bye. Good morning guys. Tapi Jakarta kan ada mana ada February 20. Kalau dah nggak kita nak yang pergi dia dia so kita nak tapi Jakarta ada mana ni? Apa ada ඉතින් තාමත් අපි යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ආතරම ඕනම කෙනෙක්ට ජීවිතේ ලස්සන දවසක් කන්වොකේෂන් එක කියන්නේ අපි මහන්සියෙන් ඉගෙනගෙන අන්තිමටම ඒකේ රිසල්ට්ස් ගන්න යද්දී ඒක මාළම හැඟීමක්. ඉතින් එහෙම කෙනෙක් නම් ඔයත් හරි වාසනාවන්තයි නේද? Asini. Oh my god. අපි ආවා සින්ටස්ගල පන්සලට. මට මතකයි අපි කැම්පස් එකට කාලේ යාළුවොත් එක්ක එක සැරයක් ආවා. ඉතින් එදාට පස්සේ තව සැරයක් ඇවිත් තියෙනවා. ඉතින් අද මේ යන ගමනේදී අපිට යන්න හිතුණා. බලමු අපි උඩට ගිහින්
ගයිස් අපි දැන් ඇවිත් මේ ඉතින් දැස්සගලට මාර මාසාවෙන් හිටියා අපහු මෙහෙ ඉන්න ඕන කියලා. ඉතින් ඒ වගේම යාසාව හරි ගියා. තාම උඩට යන ගමන් ඉන්නේ. ඒතර මෙතන ආපුවාම මට මතක් වුණේ ඒ කාලේ අලුත් එක්ක ආපු විදිහ. මම හිතනවා එයාලා අනිවාර්යෙන් මේ ලොග් එක බලනවා. එයාලටත් මතක හිතී ඉතින්. මාර ලස්සන view එකක් තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. I think ගිහින් බලමු. දැන් පන්සලට ඇවිත් ඉන්නේ. හරි ලස්සන view එකක් තියෙන්නේ. හරි එහෙනම් අපි ඊළඟ ස්ටොප් එකේදී හම්බ වෙමු. දැන් අපි ආපහු ඩේට් එකට ගියා. ඊට පස්සේ ආපහු දැන් ලොක්නාල තමයි. ආවේ දෙකම ඉන්න. වැඩතරම මාරු හොඳයි නේ. ඇස්සේ නෑ. මට අපිට මාරු කරලා මෙහෙම ඇස්සේ නෑ. මේ හරි අමාරුයි. අර එකපාරම මේ සිතලේ ඉඳලා සිතෙන්දර විමිනකොට. හරි. අපි බලමු. ආයෙත් ගොඩට යන්න කියලා මම ලොකුවට ප්ලෑන් කරලා නැහැ. අපිට යන්න පුළුවන් තැන් ටිකක් තියෙනවා ගාඩි කරනවා. ඊට මම එකට ගන්න. අපි දැන් අල්මංගඩට ඇවිත් ඉන්නේ. පාරු ඉස්සරහට ෂුවර් නෑ. කොහෙද කියලා. ඔයගොල්ලන්ට බලන්න දෙන්නේ මේ ටෙක්නෝ කෝට් ආවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ. මේ අපේ පැත්තට ඉතාමත් වෙන අපේ කැම්පස් පැත්තට මේ ඉතාමත් මහ වෙන එක සතෙක්. ඌ හැම තැනම ඉන්නවා. ඔය සතා නිසා මට හොඳ මේ කරදරයක්ත් තිබුණා. ඒක ඕනේ නෑ දැන් අපි ඉන්නේ යම්කෝනේ. ආදල් කරේ. Ratu ratu, Randa. Apa ya? So, mau tengok ni. So, Mama me how to talk about it. I think this is so good for students and all of them. So kita nak itu dulu betul? Abang. අපි දැන් දෙන්නේ කොට ඒක තමයි අපේ room stay එකේ. යා. ඒක තමයි. බලමු ඉස්සරහට. So දැන් තමයි අපේ බෝඩි මට. ආවේ මේ වරු මහන්සි වැඩ පුරුදු වෙනවා නාගන්න තෝන ඒ වැඩ කොම් කරන්න තෝන ඉතින් යා අපි පස්සේ යමු bye guys good morning දැන් මම රෙඩි වෙලා ඉන්නේ සලෝන් එකට යන්න but කිසිම පික්නික් එකක් අල්ලගන්න දෙයක් නැහැ මේ වෙලාවේ මොකද මේ මම ඇත්තටම ලොකේෂන් එක දන්නේ නැහැ යන්න අනික ප්‍රශ්නේ දැන් මේ පික්නික් එක නම් බලන් ඉන්නවා අපේ මොකද වෙන්නේ කියලා ඉස්සරහට guys මම මේක කරලා දැන් අපෝ යන්න හදන්නේ ඒකට මම තාම සාරි එක අදගත්තේ නෑ ඉතින් ඒක නිසා මම දැන් මම තමයි හදන්නේ මේකට තරක් බලමු ෆයිනල් එක කොහොමද කියලා ඇත්තටම guys ෆයිනල් එකේ මුකුත් ඒවා විදියට තිබුණේ නෑ මොකටද බලක්ම දෙන්න පරක් කරලා අපිට 7:30 වලට තමයි අපේ ෆොටෝ ෂූට් එක කරන්න ටයිම් කියලා තිබ්බේ අපි කොහොමද මම දෙන්න යනකොට
8:45 වගේ ඇති ෆොටෝ ෂූට් එක එතනම හබස් අවුලක් නැහැ ෂේප් එකකින් ඔව් අනේ පටන් ගන්න උන්ට මොකක්ද වැටි කරලා මෙන්න මේ මාම කිව්වම එහෙනම් අනේ මෙතන ඔය හගොත් කල්වි ඊට පස්සේ ෆයිනලි මම ස්විච් දෙන්න ඕනේ ඉතින් අරගත්තා කනකේෂන් එක ඉවර වෙලා ඉදිරියට ආවතරයි guys අපේ කිසිම යාළුවෙක් අල්ලගන්න බැරි වුණා. උන් ටික කොහෙ ගියාද කියලා දන්නේ නැහැ. කොහමද ඉතින් අන්තිමට මගේ අතිජාති මිත්‍රව අල්ලගෙන ඔන්නෝම ෆොටෝ ෂූට් නෙමෙයි. ෆොටෝ වීඩියෝස් කැලි එකක් කරගත්තා. මොකද ඉතින් සමාජයට ලෝකෙට පෙන්වන්න ඕන නිසා. එච්චරයි. මේ තමයි ඉතින් මට ලැබුණු සම මාසෙම මල් බොකේ එක. sorry. ෆ්ලවර් බොකේ එක. ඉතින් ඒක නිසා ඒක මගේ අතේම තිබ්බා. ඒ වගේම මේ ෆ්ලවර් බොකේ එක සර්ප්‍රයිස් ෆ්ලවර් බොකේ එකක්. ඉතින් thank you නංගි ඔයාලට මේ කියුවාට ආදරේ ගොඩක් උම්මම හරි. එච්චරයි. මම කිව්වේ මම මේ මල් බොකේ එක මගේ ළඟම තියාගෙන හිටියේ කියලා. ඉතින් ඒක තමයි ඔයගොල්ලන්ට වීඩියෝස් වලින් පේන්නේ. ඉතින් මොකද මම ඒ තරමට වීඩියෝස් ගත්තා. හරි guys අපි දැන් යන ගමන් ඉන්නේ. යන ගමන් ඉතින් පොකුණක් වැවක් විලක් ගඟක් මුහුදක් හම්බුනාම ඉතින් ඔන්නෝම තමයි වාහනේ නතර කරලා බලන් ඉඳලා බැලලා පාගලා තමයි යන්නේ. මෙතෙන්ට කියන නම මතක නෑ guys. අපි ජස්නා බෙච් ට්‍රිප් එකේදී මෙතනින් තමයි මෙතනට ආවා. සයිකෝගේ වීඩියෝස් නැති සමහර විට මට මෙතන කියන නම මතක නෑ. අනික මේ ටැබ්ලෙට් නම් තියෙන්නේ. ඉතින් ඔය කියද්දි ඇත්තටම හකුළු කරා. හරි. එච්චරයි. ඇත්තටම guys ගොඩක් දුකයි. මොකද මේ අපි කලින් කතා වෙලා තිබ්බා මේ අපේ බෝඩි මේ සෙට් එකේ ෆොටෝස් ගන්න බට් ඒ වෙලාව හොයාගන්න බැරි වුණා. මේ කොහොම හරි ඉතින් අන්තිමට කන්වර්සේෂන් එක දවසේදී අපිට ෆොටෝස් ගන්න බැරි වුණා. මොම තමයි ඉතින් ජීවිතය අනිත්‍යයි. මරණය නියතයි. මේක මෙතන නදාලා නෑ. කමක් නෑ. මම ඉතින් ඔයාලා ගමන ගියත් චිල්ලි යන මිනිස්සෙක් කපයිට ගත්තම චිල්ලි යන මිනිස්සෙක් ඒ නිසා ගොඩක් ඉතින් චිල්ලි එකේ නටන සෙට් එක ගොඩක් ඉතින් නටනවා. ඒක තමයි උතර දුන්නේ. වැඩි නටන කියන්නේ. ලොකු සතුටක් නැහැ. guys අපි දැන් තාමත් යන ගමන් ඉන්නේ රාවෙනවා දැන් ආදලා වෙන ගමන් so ඉතින් මගේ ප්‍රෝග්‍රෑම් මේ මගේ දෙන්නේ කනෙක්ෂන් ළඟට මේ එන්ජොයි කරගෙන so අද දවස් ප්ලෑන් නැහැ guys vlog එක ඉවරයි. ඉතින් ඊළඟ vlog එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඔයගොල්ලෝ මේ vlog එකත් බලලා like කරලා comment කරලා share කරලා support එක දෙන්න. So guys thank you so much for watching. So bye bye.